මට සීනි 140යි. මට කොලෙස්ටරෝල් 260යි මිස්. ඔයාට පුළුවන් නම් මේ ලෙවල්ස් ටික බලලා මේ රිපෝට් ටික බලලා ඒවට හරියන බෙහෙත් දෙන්න පුළුවන්ද කියලා අහන රෝගී ඕන තරම් ෆාමසියට එනවා. මම දන්න තරමින් තාම ලංකාවේ ෆාමසිස්ටවත් ෆාමසිය වැඩ කරන අයටවත් එහෙම රිපෝට්ස් බලලා බෙහෙත් දෙන්න බෑ. ඒක තහනම්. එහෙම දෙන්නත් බෑ. ඒ නිසා බෙහෙත් ගන්න එන ඒ වගේම ෆාමසි වල වැඩ කරන අය පුරුදු වෙන්න ලෙඩව හරි වෛද්‍යවරයෙක්ට යොමු කරන්න රිපෝට්ස් එක. ඔයාලට හිතෙන බෙහෙත් එක මේක අරගෙන බලන්නකෝ මේක අරගෙන බලන්නකෝ කියලා බෙහෙත් බලන්න අරගන්න බෑ. බෙහෙත් කියන්නේ විස ද්‍රව්‍ය. ඇඟට විස ද්‍රව්‍ය. වැඩි ප්‍රමාණයක් ගියොත් ඇඟට විස වෙනවා. හරි ප්‍රමාණයෙම ඇඟට යන්න ඕනේ. හරි ලෙඩේට හරි බෙහෙත යන්නත් ඕනේ. ගොඩක් වෙලාවට මගේ ළඟට එන ඒ වගේ රෝගී මට අන්තිමට දක්වන ප්‍රතිචාරය ඔයාලා දන්නවද? ඔයාට දෙන්න බැරි ඔයා දන්නේ නැති හින්දා අර අහවල් ෆාමසිය දෙන්න කියලා තමයි යන්නේ. ඒ නිසා රෝගියෙක් විදිහට යන ඔයාලා දැනගන්න ඒ විදිහට ෆාමසිය කෙනෙක්ට බෙහෙත් දෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි ෆාමසියේ වැඩ කරන ඔයාලා ෆාමසිස්ට් උනත් ෆාමසියේ ඇසිස්ටන්ට්ස්ලා උනත් ඔයාලට ලෙඩුන්ගේ ලෙඩවලට බෙහෙත් දෙන්න බෑ. ලියලා තියෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකට ඔයාලට බෙහෙත් දෙන්න පුළුවන්. තමන්ගේ සේල්ස් වැඩි කරගන්න කියලා ලෙඩට තමන්ට හිතෙන මේකට හරියයි අරකට හරියයි කියලා බෙහෙත් දෙන්න පුරුදු වෙන්න එපා. ලංකාවේ ඒ තියෙන සංස්කෘතිය නැති කරන්න ඕනේ. ලංකාවේ අපේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට එන්න දැනගෙන බෙහෙත් බොන්න අපි වෙල්නස් ෆාමසි දඹුල්ල